Hi guys, welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අදත් ඉතින් ඩේලොග් එකක් තමයි අරගෙන ආවේ. බලමු ඉතින් අද දවස් මගේ කොහොමද ගෙවෙන්නේ කියලා. මං දැන් හීම්බෝ විටිය වලින් කොළ කැඳ එකක් හදාගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ දවස්වල ටිකක් උෂ්ණ කෑම වැඩිනේ. රබුටන්, දූරියන්, මැංගෝස් ඒ වගේ කෑම ටිකක් කනවා වැඩි. ඒ නිසා ඉතින් හැමදාම උදේට කොළ කැඳ එකක් බොනවා. අනිත් කොළ වලින් හදන කොළ කැඳ වලට වඩා හීම්බෝ විටි වලින් හදන කොළ කැඳ ටිකක් ඇඹුල් රසයි. හැබැයි ඉතින් අවුලක් නෑ. ඒකත් බීලා මං දැන් මේ ගේ අතු ගා ගන්න තමයි හදන්නේ. ගේත් අතු ගාගෙන ඊට පස්සේ මං උදේට කන්න තමයි හදන්නේ. නැන්ද කිරිබත් එවලා තිබුණා. මං ඉතින් කිරිබත් කෑවා. මට උදේම පොඩි පාර්සල් එකක් හම්බුණා. මේක අයියගේ මල්ලි තමයි ඉවේ පොළොන්නරුවේ ඉඳන් සීනියර්ස් මල්ලට. ඉතින් එයා සීනියර්ස් මල් වවනවා. එයා බිස්නස් කරනවා. ඉතින් ලස්සන මල් තිබුණා. ඉතින් මං කිව්වට පස්සේ එයා මට මල්ලට ටිකක් එව්වා. ඉතින් උදේම පාර්සල් එක ආවා. මං ඔයාලට දාන්නම් මේ මොන වගේ මල්ද තියෙන්නේ කියලා. මාර්ම ලස්සන මල් ටිකක් තියෙන්නේ. අපේ පැත්තේ සීනියර්ස් මල් හොයාගන්න නැහැ. දැන් මේ ටික තවන් දාලා පැල හදා ගන්න ඕනේ. ඔය තියෙන ඉතින් එයා ළඟ තියෙන ලස්සන මල් පැලක් තියෙනවා. ඉතින් පැල මෙහෙට එවන්න අමාරු නිසා මං ඇට ටිකක් එයාට කියලා ගෙන්නව ගත්තා. හායි යාළුවනේ. ඉතින් මං දැන් අන්නාසි ජූස් එකක් හදන්න යන්නේ. මේ දවස්වල මාරම රසණයක්නේ තියෙන්නේ. ඉතින් මං දැන් මේ අන්නාසි වලින් ජූස් එකක් හදා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ගෙදරම පළතුරු වවන නිසා වසවිස නැති පළතුරු අපිට කන්න පුළුවන්. என் கண்ணிலே நெஞ்சிலே சொல்லனா கண்ணலே சக்கரே என் சக்கரே மெல்லமாய் செல்லமாய் அஞ்சலே மோனே ஸ்நேகமோ பிரேமமோ எடிலா பிரியமோ கேளிலா மாயமோ கேள்வியே சூரியமோ யாவமே மாறதே பூமிதானிதாவோ சக்கரே 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 கரை மீதிலே இருபாதமாய் வாழலாம் வாழலாம் மௌனமாய் தேடலாம் மனமீதிலே விழுந்தோடலாம் நாம் தோடலாம் தோடியே செல்லலாம் இரையில் பூசிய நெடுஞ்சாலை நொடி போல் சிரிப்பாய் விரவிரல் சூடிய நெருப்போவென விரலை பிடிப்பாய் சிறுமலை மீறிய மலை போலவே நாய் போவதே இருவரும் மாற்றிய ජූස් එකකුත් බීලා අම්මලා පොළට ගිහිල්ලා එළවලු අරගෙන ආවා.
මං ඉතින් දැන් ඒ ටික වෙන වෙනම අහුරගෙන බෑග් වලට දාලා ෆ්‍රිජ් එකට දාගන්න තමයි මේ හදන්නේ. සමහර අය එළවලු කපලා සුද්ධ කරලා කප් වලට දාලා තියාගන්නවනේ. හැබැයි ඉතින් ඒ විදිය හොඳ නෑ කියලාත් මම අහලා තියෙනවා. ඒ නිසා ඉතින් මං බෑග් වලට දාලා වෙන වෙනම එළවලු තියාගන්නවා. ඊට පස්සේ ඉතින් මම තේ බොන්න බිත්තර රොටි ටිකක් හදාගත්තා. ඉතුරු ටිකෙන් මම පරාට හදාගත්තා. ඇත්තරම මේ බිත්තර රොටි එකට වඩා පරාට එක මාරම රසට ආවා. ඉතින් ග්‍රේවි එකකුත් හදාගෙන හවස තේ බිව්වා. ඊට පස්සේ මම වොෂ් එකකුත් දාගත්තා. අද දවල් කෑම එක කෑවේ ඉතින් ටිකක් හවස් වෙලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ තවත් දවසක් ගෙවුනේ. ආයේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න. පුදු සරණයි.